Windows 10 එකට දැන් support එක end වෙගෙන යන්නේ. Windows 10 එක support එක end වෙගෙන යනකොට Windows 11 එක තවත් bugs add කරන එක විතරයි වෙන්නේ. ඒ නිසා Microsoft එක මොනවා කරයිද? Microsoft එක අනිවාර්යෙන්ම එක්ක Windows 11 එක හරි විදිහට හදන්න ඕනි. එහෙම නැත්නම් 10 එකට support එක end කරන එක නතර කරලා දාන්න ඕනි. ඔයා මොකද්ද හිතන්නේ කියලා පළ කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. අපි ඩිස්කස් කරමු කමෙන්ට් සෙක්ෂන් එකේ මොකද්ද Windows operating system එකට වෙන්න යන්නේ කියලා. දැන් මේ අවුරුද්දේ මේ අවුරුද්ද ගැන කතා කරනකොට මේ අවුරුදු වෙද්දී Windows OS Windows 11 එකට තියෙන users ප්‍රමාණය ගොඩක් අඩුයි. එතකොට Windows 10 එක තමයි ගොඩක් අය use කරමින් ඉන්නේ. එතකොට Windows 11 එක bugs වැඩි දැන් Adobe නෙමෙයි AutoCAD එකේ පොඩි AutoCAD එක වැඩ කරන්නේ නැති වෙන පොඩි බග් එකක් තියෙනවා. ඒ වගේ නොයෙකුත් bugs එහෙම තියෙනවා Windows 11 2024 එකේ. අපි බලමු ඉස්සරහට මොන වගේ පැත්තකට Windows 11 එක යයිද කියලා. Windows 10 එකට support එක එන්නේදී Windows 11 එක තාමත් බහුතර devices වලට දාන්න බෑ. අපි බලමු ඔය වගේ පැත්තකට Windows 11 එක හැරේවිද කියලා. එහෙනම් අදට ඔච්චරයි වීඩියෝ එකකින් කතා කරන්නේ. පස්සේ දවසක පස්සේ වීඩියෝ එකකින් හම්බ වෙමු. මගේ channel එකට subscribe කරන්න. notification bell icon එක click කරන්න. like එකක් දාන්න. comment section එකේ අපි කතා කරමු Windows 11 එක ගැන. එහෙනම් පස්සේ දවසක පස්සේ වීඩියෝ එකකින් හම්බ